හෙලෝ ෆැමිලීස් ඉතින් කොහොමද ඔයාලට ඔන්න ඉතින් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. අපි මේ යන්න හදන්නේ මේ නාවියනේ දානයක් තියෙනවා. ඒ දානෙට තමයි ආරාමයට ඒ කැලේ පන්සලේ හාමුදුරුවෝ භාවනා කරන හාමුදුරුවන්ට දානෙට තමයි අපි යන්න හදන්නේ. දැන් මේ අපි ඉන්නේ කොහමහරි දවල් උදේ දාන ඉවර වුණා. දවල් දානෙට තව වෙලා තියෙනවා. අපි ගොඩක් උදෙන් ගිහිල්ලා තිබ්බා. ඉතින් පොඩි අය ගොඩක් කොහොමත් ගිය හින්දා ඒගොල්ලෝ ඉතින් ටිකක් තියාගන්න අමාරුයි. ඒක හින්දා මේ අපි චුට්ටක් ආරාමේ වටේ ඇවිදින්න යන්න තමයි මේ හදන්නේ. හරිම ලස්සනයි මේ පරිසරය. එන්නකෝ යන්න ඉතින් බලන්න අපිට මේ පරිසරය බලන්න යද්දී මේ අලුත් තැනක් අලුත් පන්සලක් හම්බුණා. ඉතින් ඒකෙත් අපි චුට්ටක් ඉතින් වටේ ඇවිද්දා. හරිම ලස්සනයි. මේ එන්නකෝ යන්න බලන්න කොහෙද යන්නේ කියලා අපි. මෙන්න මෙතෙන්ට තමයි අපි ආවේ. ඉතින් උමන්දා පන්සල බලන්න තමයි. ඇත්තම කියනවා නම් ඒ බෝඩ් එක දැක්ක ගමන්ම ඒක හරි ක්ලියර්. මොකද මේ ඒකේ පාකින් එක ගහලා තිබ්බා. පාකින් එක ඉතින් එතනම ගහලා තිබ්බා ඒක ෆ්‍රී කියන එක. එතනින්ම තේරුණා ඒක කියන්නේ හොඳ වැඩක් හොඳ විදිහකට යනවා කියලා. මට ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ මෙහිමයි කියලා. ඇත්තමයි ලස්සන පන්සලක්. මේ මොකද ඉතින් අපි බෞද්ධයෝ විදිහට මේ වගේ තැන් හැදෙන්න ඕනේ. මේක මාර ලස්සනයි. එන්නකෝ යන්න බලන්න. දැන් මේ අපි යන්න හදන්නේ විහාරයේ ඇතුළට. ඒක මාර ලස්සනයි. මං ඉච්චර ලස්සන ඉච්චර ක්ලීන් එක ඒ ඇඳලා තියෙන විදිහ මාරම ලස්සනයි. මට වචන වලින් කියන්න බෑ. මේ මාරම පිරිසිදුයි. ඒක මේ පැල්ලමක් වක්වත් නැතුව ඒව මේන්ටේන් කරන එක ගැන මට කියන්න වචන නැහැ. ඉතින් මාරම ලස්සනට තිබුණා. මේ ළමයිනුත් ගොඩාක් දේවල් එකකින් ඉගෙන ගත්තා. එන්නකෝ යන්න බලන්න. බලන්නකො චිත්‍ර නේද? පුදුම ලස්සනක් තියෙන්නේ චිත්‍රවල. බලන්න මේ කැටයන්නේ මේ කැටජිනේ තල්ලන්න එපා පුතේ. මේ කැටය ඒක නර ඉන් ඩීටේල්ස් බලන්න ගමු. මේ මෙහෙම බලනකොට බලන්න මේ බලන් ඉන්නවා වගේ.
මේ යන්නේ මේ අපේ මේකේ මේ පිළිම ඇතුළට යන්න පුළුවන්. මේ උඩට නැගලා ඉවර වෙලා මොකද අපි ගොඩාක් උදෙන් ගියේ ඒක හින්දා ඒක වහලා තිබුණේ. අවශ්‍ය වෙනකොට නම් ඇරලා තිබ්බ. මේ වෙලාවේ හොන්දටම වැහැලා දැන් චුට්ටක් පෑවුවා. මේ ඊට පස්සේ ඉතින් අපේ හස්බන්ඩ් බඩගිනි කිව්වා එතන තියෙනවා ආපන ශාලාවක්. ඉතින් අපි ඒකට ගිහලා බලමු කොහොමද කෑම කියලා. කියන්න බලන්න වගේ කෑමේ එක්ස්පීරියන්ස් එක මොනවද තියෙන්නේ? Lisa. බොරුවට අතවන්නලු. itu තව අපි සරක් කරන අපි කැමති නැති. sweet ඉතින් අපි එතනින් එහාට මේ අපිට යන්න බැරි වුණා. මොකද අපි දානෙටනේ ආවේ. දානෙට වෙලාවේ හැරි ගිය හින්දා ඉතින් අපි එතනින් හරි කියන මත එතනින් එහාට බස් එකේ යන්න පුළුවන්. වෙන දවසක ගිහින් බලන්න ඕනේ. ඉතින් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මන් දිනු බයි.